තේරෙනවද? අපි හිතන තරම් සුන්දර නෑ. දැන් අපි කොච්චර දැන් බණ අහා ඉන්න ගමන් කොච්චර තේ බිව්වා කේක් කෑවා නේද? කොච්චර නම් සුන්දර නේද? මොකද ඔය සුන්දරත්වයේ පුතේ ලෝකේ නෑ. තේරුණාද? ලෝකයේ තුල නෑ. තේරෙන්නේ? ඒ තරම් සුන්දරත්වයක් එක දශමයකවත් විඳින්න කැමති වෙන්න නරකයි. ඒක වැරදි කියලා නෙමෙයි කියන්නේ. මොකද එතන අපි ලොකු විවේකයක් විඳින්නේ නේද? නමුත් එහෙම විවේකයක් ලෝකයේ තුල නෑ. මොකද ලෝකය කියන්නේ මාත්‍යෝ ඒ තරම්ම අසුන්දර වූ තැනක්. තේරුණාද? ලෝකයේ ඒ තරම්ම අසුන්දර නිසාමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිස ගිනිගත්තේ ඒ ගිනි නිවනවා වගේ මේක බැහැලා යන්න කියලා. තේරුණාද? එහෙනම් කොතනකවත් මෙතන සැපයක් කියලා දෙයක් ගන්න තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කරනවා මහත්වෝ මේ පායාසි සූත්‍රය. පායාසි නෙමෙයි. පායාස නිරය ගැන. තේරුණාද? පායාස නිරය ගැන. ඔය පායාස නිරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ගාමිණී කියලා තරුණයෙකුට. ඒ ගාමිණී තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය මාත්‍යෝ හොඳම නළුවා. අද වචනෙන් කියනවා නම් හොඳම නාට්‍ය ශිල්පියා. එයා තරම් රංගනයක් ඉදිරිපත් කරන්න වෙන කවුරුත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මගේ මේසා දක්ෂතාවය. මට මෙච්චර ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මම මෙච්චර හම්බ කරනවා කියලා මහා උදාරුවක් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අහගෙන ඉඳලා මේ ගාමිණීට කියනවා ගාමිණී ඔබ ඔයසා වර්ණනාවක් ඔබේ ජීවිතය ගැන කළා. ඔබ මරණයෙන් පස්සේ පායාස කියන නිරේටයි යන්නේ කියලා. තේරුණාද? කෙලින්ම කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක දිවසින් දැකලා කියන්නේ. ඔබ පායාස කියන නිරේටයි යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඒක ඕන කෙනෙක් පිළිගන්නවනේ. නටගාමිනී බය වෙනවා. බය වෙලා අර සියලුම දේවල් දාලා ඒ මොහොතේම පැවිදි වෙනවා. පැවිදි වෙලා රහත් භාවයටපත් වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ ඔස්සේ අපේ ජීවිත අද ගලපලා බලන්න. අද අපේ ජීවිත ලෝකයේ සමාජයේ ජීවත් වෙන බහුතරයක් විශේෂයෙන්ම තරුණ තරුණිය ළමයන් පරමාදර්ශී චරිත හැටියට ගන්නේ නළු නිළිය. නේද? රූපවාහිනී වේවා මේ සිනමාවේ වේවා නේද? පරමාදර්ශී චරිත හැටියට ගන්න. අපේ වැඩිහිටියෝ නෙමෙයි. වැඩිහිටියෝ ඇන්දේ විදියට, වැඩිහිටියෝ හැසිරෙන විදියට, වැඩිහිටියෝ ජීවත් වෙන විදියට, වැඩිහිටියෝ කාපු බීපු විදියට, කොන්දේ හඩපු විදියට නෙමෙයි හදන්නේ. තේරෙනවද? පරමාදර්ශී චරිත හැටියට ගන්නෙ නළු නිළිය. නේද? ඉනත් යනවා මටත් ඉනත් යනවා. හොඳේ? පරමාදර්ශී චරිත හැටියට ගන්නෙ නළු නිළිය. එහෙනම් බලන්න අපි පරමාදර්ශී චරිත හැටියට ගන්නෙ මේ නිරේට උරුම වෙච්ච පිරිසක් නේද? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. තේරෙනවද? එතකොට දැන් අපිට හරි ප්‍රශ්නයක්. තේරෙන්නේ? මේසා ලස්සන ජීවිත ලැබලා මේසා සුඛෝපභෝගී ජීවිත ලැබලා මේසා මේ සමාජයෙන් ප්‍රසාදයේ සමාජයෙන් ප්‍රේක්ෂකයන්ගේ ගරුත්වය ලැබලා මෙහෙම ජීවත් වෙන මේ නළු නිලි මහත්වෝ කොහොමද අපායට වැටෙන්නේ කියලා හරි ප්‍රශ්නයක් නේද? අපිට හිතන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නේද? එතකොට දැන් අපිට මේක අපි කියමු ශ්‍රද්ධාව නැත්තම් හිතන්න බෑ. ශ්‍රද්ධාව සකස් වෙනකන් එයා හිතන්නේ නැහැ. ශ්‍රද්ධාව සකස් වුණ කෙනා හිතනවා. තේරුණාද? එතකොට ශ්‍රද්ධාව සකස් නොවුණා. තේරුණාද? අපි දැන් නළු නිලියන් මැරුණාට පස්සේ අපි පරමාදර්ශී ජීවිත හැටියට ගන්න. අපි කන්නේ බොන්නේ ඒගොල්ලෝ විදියට අඳින්නේ පැලදින්නේ ඒ විදියට කොණ්ඩේ හදන්නේ ඒ විදියට හැසිරෙන්නේ ඒ විදියට. ඒ පරමාදර්ශී බව ගන්න නළු නිලියන්ගේ ජීවිත දිහා බැලුවොත් අපි බලන්න අපේ නළු මහත්මයේගේ නිලි මහත්මයේගේ ජීවිත බලන්න ඒවා සැඟවුණ ජීවිත එක්ක පිළිකාවක් ඇදුලා එක්ක බේබද්ද වෙලා එක්ක සමාජ අපචාරයන්ටපත් වෙච්ච පිරිස. ජාත්‍යන්තරය තුල බලන්න ඕනෑම ජාත්‍යන්තරයේ නළු මහත්මයෙක් නිලි මහත්මයෙක් එක්ක මැරෙන්නේ සමාජ රෝගකින් එක්ක බේබදුකම. අර මයිකල් ජැක්සන් කියන මහත්තයා බලන්න මොන වෙලාවද මැරෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ මිනිස්සු මැරිලා නිරයට වැටෙන කාරණේ අපි පිළිගත්තේ නැති වුණත් මැරෙන්නේ ඉස්සෙල්ලා මේ දුක විඳලා අපේ ඇස් දෙකට ඒක පෙනිලා තියෙනවා. මේක මේ කාටවත් මඩ ගහනව නෙමෙයි. තේරෙනවද? මේ කාටවත් වැටුගෙන මේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පැහැදිලි කරන්නේ. තේරෙනවද? මේක අපි දැනගන්න. එතකොට බලන්න එහෙනම් මේ ජීවිතේ निराදුක් විඳලා නම් එයා මැරෙන්නේ. එයා මරණයෙන් පස්සේ සුගතියකට යයිද? නැහැ. එයා අතෙන්ට වැටෙන්නේ. ඇයි එයා අතෙන්ට වැටෙන්නේ? ඒ නළු මහත්මයෙක් නිලි මහත්මයෙක් තමන්ගේ ජීවිත කාලයේම මොකද්ද ලෝකයාට කියන්නේ? මෝහය. බොරුව. තමන්ගේ මේ රූපය අප්‍රමාණ දේවල් වලින් ලස්සන කරලා රසවත් කරලා මේක සුරංගනා ලෝකයක් කියලා පෙන්වනවා. ඇහැ තුල නැති සැපයක් තියෙනවායි කියලා පෙන්වනවා. මේ කන තුල නැති සැපයක් තියෙනවායි කියලා පෙන්වනවා. මේ කය තුල නැති සැපයක් තියෙනවායි කියලා පෙන්වනවා. මෝහය පෙන්වන්නේ.
දුප්පත් පුංචි පැලක ඉන්න දරුවෙක් කෝටිපති දරුවෙක් ඇවිල්ලා අරන් ගිහිල්ලා කසාද බඳිනවා. වෙනවද මේවා ලෝකේ? නැහැ. සුරංගනා ලෝකේ. ඒ නලු මාත්‍ය අන්ත දුප්පත් තැනක ඉන්නේ. නමුත් එයා ටෙලි නාට්‍යයේ ඉන්න කෝටිපතියෙක් වෙලා. තේරෙනවද? මෝහය උගන්වන්නේ. මිනිස්යාට නැති බලාපොරොත්තු ඇති කරනවා. ආශ්චර්ය රාය කියන නිලිය මේ මොහොතේ තමන්ගේ මේ රූපය කෝටි ගානකට ලෝකේ පෙන්නලා මුළු කෝටි ගානම කාමච්ඡන්දයෙන් මත් කරනවා. මේ මොහොතේ රූපයිනී හරහා සිනමාව හරහා මේ මොහොතේ කෝටි ගානක් ආශ්චර්ය රාය කියන නිලියගේ රූපය දැකලා කාමච්ඡන්දයන් සකස් කරගන්නවා. මෝහය සකස් කරගන්නවා. අනිත්‍යභාවයටපත් වෙන ජාති ජරා ව්‍යාධි වලට යටත් මේ කය එක එක දේවල් රස දාලා නිත්‍යභාවයෙන් පෙන්වනවා. එහෙනම් තමාත් මෝහය තුල ඉඳගෙන එයා ලෝකයට මෝහය ඔන්න අකුසලයි. තේරුණාද? ඔය මුලාව ඔය අකුසලේ නිසා එයා අතෙන්ද වැටෙනවා. අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් පායාස නිරේ කියන එක අරමුණු කරලා බලනවා. ඒ අරමුණු කරද්දී මේ ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය වූ නළුවෝ ඒ පායාස නිරේ ඉන්නවා කියලා දකිනවා. තේරුණාද? ඒ පායාස නිරේ උප්පත්තිය ලබද්දී ඒ නිරිසතාට ඇටසැකිල්ල විතරයි පහළ වෙන්නේ. තේරුණාද? මස් මූණ තියෙනවා ඇටසැකිල්ල විතරයි පහළ වෙන්නේ. එයාට ඒ ඇටසැකිල්ලේ මස නැහැ. ඒක කර්ම විපාකයක්. ඒ මස නැත්තේ මොකද? එයා මේ ශරීරය ආස්වාදයේ උදෙසා වැරදිකා උදෙසා යොමු කළා. එයාට මේ මස් ශරීරයක් ලැබෙන්නේ නැහැ අතන. තේරෙනවද? අතෙන්දී එහෙමවත් එයාට පිහිටන්නේ නැහැ. ඒ අකුසලයි. මොකද එයාට ලැබුණා වූ කය මේ ජීවිතේ මේසා ලස්සන ජීවිතයක් ලබන්න මොනසා පිනක් කරන්න ඕනේද? ආශ්චර්යකාරයි කියන නිලිය මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න පෙර ජීවිතේ මොනතරම් මල් පූජා කරන්නේ නැද්ද? පෙර ජීවිතේ කොච්චර මෛත්‍රී වඩන්නේ නැද්ද? පෙර ජීවිතේ මොනතරම් අපිරිසුදු දැන් පිරිසුදු කරන්නේ නැද්ද? එතකොට ඒසා කරලා තමන් ලබාගත්තා වූ ඵලය එයාම කරගත්ත දේ. තේරෙනවද? ඒසා වැරදි අනුන්ට මෝහය උදෙසා අනුන්ට දුක උදෙසා යා කැප කරා. ඒ නිසා යාට නැවත මේ මස් කයක් ලැබෙන්නේ නැහැ. මස් කයක් ලැබෙන්නේ නැහැ. ඒ නිරේ. ඉපදුනේත් නිදු පවුලකනේ. ඒ මිත්‍යා දෘෂ්ටිකයි. තේරුණාද? එයා මිත්‍යා දෘෂ්ටිකයි. ඔය ආශ්චර්ය රායි ගිය ජීවිතයේදී මලින්ම දෙවියන් පුදපු කෙනෙක්. තේරුණාද? එයා ඒ ජීවිතයේදී යා සම්පූර්ණයෙන්ම කරලා තින්නේ දෙවියන් උදෙසාම මලින් පූජා කරනවා. මල් මාලා ගෙතුවා මල් පූජා කළා දිව්‍ය සේවිකාවක් හැටියට දෙවියන් උදෙසාම මලින් පූජා කරපු කෙනෙක්. දෙවියන් උදෙසාම සුවඳින් පූජා කරපු මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් අර මල් පූජාව නිසා සුවඳ පූජාව නිසා එයා මේ ජීවිතයේ අරසා සුන්දර රූපයක් ඇතුව එයා කරගත්ත දේ. එයා කරගත්ත දේ. යමෙකුට මේ ජීවිතයේ යම් සුරූපී රූපයක් ලැබිලා තියෙනවනම් ඒ එයා කරගත්ත දේ. අම්මා තාත්තා නිසා නෙමෙයි අපි සුදු උනේ. අම්මා තාත්තා නිසා නෙමෙයි අපි කළු උනේ. තේරුණාද? අපි කරගත්තා වූ දේ. අපිට මේ ජීවිතයේ සුන්දර සූපයක් ලැබෙන්න නම් ඒ උදෙසා අපි ගිය ජීවිතේදී මල් වට්ටි 10 ගාණක් පූජා කරන්න ඇති. තේරුණාද? අපි අප්‍රමාණ වූ මෛත්‍රී චිත්ත සිතුවිලි සකස් කරගන්න ඇති. අපි අපිරිසුදු වෙලා තියෙන බෝමලු චෛත්‍ය මලු අප්‍රමාණ අපි අතු ගන්න ඇති. තේරුණාද? ඒ නිසා ඒසා දුකක් විඳලායි අපි මේ රූපය ලබා ගත්තේ. ඒ නිසා ඕනෑම නලු මහත්මයෙක් නිලි මහත්මයෙක් ධර්මානුකූලව ගලපද්දියා දකිනවා මම මේක ලබා ගත්තේ මේසා කැපවීමක් කරලා. තේරුණාද? ඒ නිසා ඒසා කැපවීමක් කරලා ලබාගත්ත දේ අපි ප්‍රවේශමෙන් පරිහරණය කරා. නේද? අපි ප්‍රවේශමෙන් පරිහරණය නොකළොත් නිරයේ වැටුණත් එයාට මස නැතුවයි ඉපදෙන්නේ. තේරුණාද? නිරයට වැටුණත් අරසා දුකකයි ඉපදෙන්නේ. දැන් පේනවද කොච්චර සංසාරේ බයද කියලා? බය සකස් වෙනවද? ඒක තමයි සංසාරේ කියන්නේ. රජ කුමරිය වෙලා කිව්වේ මරුණේ අන්තිමට. කවුද දරුවෝ? ඩයනා කුමරියත් මරුණේ ඉතින්. ඔව් ඩයනා කුමරිය නේද? ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ මහා පින් කරපු අය ගිය ජීවිතේ මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඒ දෙවියෝ ආරමුණු කරගෙන ඒව කරලා පින් කරලා. ඒවෙන් තමයි මේ ශාස්ත්‍රීය භාවය ලැබුණේ, සුන්දරත්වය ලැබුණේ. තේරුණාද? ඒ නිසා හැම වෙලාවම අපි පින් කරලා අපි අප්‍රමාණ වෙහෙස වෙලා අපි ලබාගත් දේ දරුවෝ ඒකට කියන්නේ ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියලා. තේරුණාද? අපි ඒකය තව කෙනෙක්ගේ කාමච්ඡන්දයන් ඇවිස්සෙන විදියට ඇසුරුනොත් පාපයක් ඒක.
බුදුරජාණන් වහන්සේ කියනවා අපි ඇඳුම අඳින ඇඳුම තුලින් අපේ චර්යාවන් තුලින් අපේ හැසිරීම තුලින් අපි තව කෙනෙක්ගේ රාගසිතක් සකස් කරන මොහොතේම අපි තුලින් කාමච්ඡන්දයක් සිදු වෙලා. තේරෙනවද? කාමච්ඡන්දයක් සිදු වෙනවා. අකුසලයක්. ඒ නිසා හැම වෙලාවෙම අපි ඒ කාරණේ පිළිබඳ පරිස්සම් වෙන්න ඕනේ. එහෙම පරිස්සම් නොවුනොත් අපිට මේ ලබාගත්තා වූ සුන්දරත්වය සංසාරේදී අහිමි වෙන්න පුළුවන්. ඒක ධර්මයක්. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම එන්නේ කාරණා ගැන හිතන්න ඕනේ. ලෝභ, ද්වේෂ, මෝහ, මනෝ කර්ම. තේරෙනවද? සිල් ගන්න 1000ක් ළඟට ගියත් දෙයියනේ 995ක් තුලම ඕක තියෙනවා. තේරෙනවද? හාමුදුරුවන්ට කියලා සමහර උපාසකම්වල බයක් නැහැ. තේරෙනවද? පුංචි දේ වැරදුනත් හාමුදුරුවන්ට උනත් එරෙහිව වෙනවා. මේ හොඳ උපාසකම්. එයි සිල් ප්‍රැක්කා. නමුත් මනෝ කර්ම ගැන හිතුවේ නැහැ. හිතුවේ නැහැ. ඒ ගැන හිතන්නේ. ඒ නිසා සීලය නිසාම මේවා වැඩෙනවා. ඒ නිසා පංච සීලය ආරක්ෂා කරනවා වගේම ඒහා සමාන වැදගත්කමක් මනෝ කර්ම කියන දෙයට දෙන්න ලෝභ ද්වේෂ මෝහ. ඔතනමයි දුක තියෙන්නේ. ඔතනමයි දුකට අපි වැදලා දාන්නේ. තේරෙනවද? භාවනාවක් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඉතින් භාවනාව තුලින් තමයි ඉතින් ලෝභකම ද්වේෂය භාවනාව කියන සතරස මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. මේ හැම දෙයකම අනිත්‍යභාවය දකින්න. මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. මේ නාසයේ කනේ දිවේ අනිත්‍යභාවය දකින්න. ගොඩාක් දේවල් දෙන්නේ නැහැ. රූපය කියන කාරණේ අනිත්‍යභාවය දකින්න. රූපය ඇසුරෙන් තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ සකස් වෙන්නේ. ඔබ රූපය අනිත්‍ය වශයෙන් දැක්කොත් පංච උපාදානස්කන්ධෙත් අනිත්‍යභාවය දකින්න. නේද? එතකොට මේ සියල්ලම මේ අනිත්‍යභාවය දකිද්දි මේ සියල්ලම තෘෂ්ණාව නිසායි සකස් වෙන්නේ. තේරෙනවද? රූපය කෙරෙහි අපි ඇලෙන්නේ තෘෂ්ණාව නිසා. වේදනාව කෙරෙහි අපි ඇලෙන්නේ තෘෂ්ණාව නිසා. සංඥාව කෙරෙහි අපි ඇලෙන්නේ තෘෂ්ණාව නිසා. චේතනාවට ඇලෙන්නේ විඥාණයට ඇලෙන්නේ තෘෂ්ණාව නිසා. ඒ නිසා මේ සියලුම කාරණා පැත්තකින් තියලා තෘෂ්ණාව කියන කාරණය ගැන හිතුවත් අපිට පාරක් හොයාගන්න පුළුවන්. තෘෂ්ණාවයි මේ සියල්ල සකස් කරන්නේ. අපි උදේ ඉඳන් රැය වෙනකන් දහසක් දේවල් හිතනවා නම් තේරුණාද? දහසක් දේවල් හිතනවා නම් ඒ දහසක් දේවල් ගැන හිතීම නතර කරලා තෘෂ්ණාව කියන එකම කාරණය ගැන හිතුවොත් අපිට දැනෙනවා මේ දහසක් දේවල් මේ හිතුවේ තෘෂ්ණාව නිසායි. හිතන්න. හිතන හැම දෙයක්ම තෘෂ්ණාව නිසා නෙමෙයිද හිතුවේ කියලා. ඒක තෘෂ්ණාව කියන එකම කාරණය ගැන හිතලා ඒක අපිෂේක අඩු කරගත්තත් අපිට අවබෝධයක් තුලට එන්නේ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම රූපය කියන කාරණේ අනිත්‍යභාවය දකින්න. මොකද මේ රූපය නිසාමයි අපි මේ භවයට දුකට ඇලිලා ඉන්නේ. මේ රූපය මගේ මේ ඇහැ තුල මම ඉන්නවා, මම තුල ආත්මයක් තියෙනවා, මේ ඇහැ තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා. ඕක තුලනේ ඉන්නේ නේද? මේ කය මේ මම කිය මේක තුලමයි මේ බැඳිලා ඉන්නේ. ඒ බැඳීමනේ මේ අපිට ගලවන්න බෑ. මේක පිනවන්නනේ අපි මේ ලෝකයේත් එක්ක බැඳෙන්නේ, ලෝකයේත් එක්ක ගැටෙන්නේ, ලෝකයට ඇලෙන්නේ මේක පිනවන්නේ. වෙන මොකද? නේද? මේ කාමයේ ආස්වාදය උස්සා. ඇස පිනවන්න ඇසේ ආස්වාදය උදෙසා. කන පිනවන්න කනේ ආස්වාදය උදෙසා. මේක පිනවීම උදෙසායි මේ ලෝකයේ සමග බැඳිලා ඉන්නේ. මේක පිනවීම උදෙසා ලෝකයේ සමග බැඳිලා ඉන්නවා නම් ඒ බැඳීම තුල නම් දුක සකස් වෙන්නේ. මේක මොකද්ද කියලා හිතන්න. මෙතන මගේ කියලා ගන්න දෙයක් තියනවද කියලා හිතන්න. අනිත්‍ය සංඥාවෙන් මේ කය දිහා බලන්න. මොකද්ද මෙතන තියෙන නිරතුරුවම අනිත්‍යභාවයට පත් වෙනා වූ දෙයක්. දැන් මෙතන හාමුදුරුවෝ මෙහෙම ඉඳගෙන ඉන්නවා. දැන් ඔබලා ගිලම්පස පූජා කළා, වැන්දා, බණ ඇහුවා, සියල්ලම කළා. දැන් හාමුදුරුවෝ අපවත් වෙනවා කියලා හිතන්න. තේරුණාද? හාමුදුරුවෝ අපවත් වුණා. ඔබ හාමුදුරුවෝ අපවත් වුණා මොකද කරන්නේ? ආදාහනය චිතකයක් හදලා ආදාහනය කරනවා. නේද? චිතකයක් හදලා ආදාහනය කළා හාමුදුරුවන්ව ගිනි තියනවා. එතකොට මේ හාමුදුරුවන්ගේ සිවුරට ගිනි සිවුරට ගිනි ඇවිලි ගිනි ජාලා නගිනවා. ඔබේ ගින්දරට හාමුදුරුවෝ කියනවද? නැහැ. හාමුදුරුවෝ කියන්නේ. නමුත් මේ හාමුදුරුවන්මයි ගිනි ගන්න. ඔබ මෙච්චරලා හාමුදුරුවෝ කියලා වැන්ද කතා කරපු හාමුදුරුවන්ව ගිනි ගන්න. නමුත් ඔබේ ගින්දරට හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ මොකද්ද? යෝ ධාතුව ගින්දර කියලා. නේද? නමුත් මේ ගින්දර ඇවිලෙන්නේ මේ හාමුදුරුවන්ගේ මේ හැමේ තියෙන තෙලට ඇවිලි මතුවේවි කිමිදි තමයි ඇවිලෙන්නේ. ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවද? නැහැ. ඒකට කියන්නේ තෙල් කියලා, ආපෝ ධාතුව කියලා. නේද? එතකොට මින් ගින්දර ඇවිලි දුම
නගිනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවද? නැහැ. ඔබ ඒ දුමට කියන්නේ ආපෝ ධාතුව කියලා. නේද? මේ හාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම ඇවිලිලා ඉතුරුනාට පස්සේ ඇට ටිකක් අලු ටිකක් ඉතුරු වෙනවා. ඒ ඇට ටිකට හාමුදුරුවෝ කියනවද? ඒකට කියන්නේ අලු කියලා. ඇට කියලා. නේද? ඒතර බලන්න එක මොහොතකින් හාමුදුරුවෝ කියන රූපය ගින්දර බවට, අලු බවට, තෙල් බවට පත් වුණා, දුම් බවට පත් වුණා. හාමුදුරුවන්ගේ ඇහැ එක මොහොතකින්ම අලු වුණා. හාමුදුරුවන්ගේ ඇහැ එක මොහොතකින්ම ගින්දර වුණා. හාමුදුරුවන්ගේ නාසය එක මොහොතකින්ම දුම් වුණා. හාමුදුරුවන්ගේ දිව ශරීරය මන එක මොහොතකින්ම අලු දූවිලි බවට පත් වුණා. මොකද්ද ඔබ දැක්කේ? රූපේ අනිත්‍යභාවය. එහෙනම් ඔබ මේ මගේ කියලා රැකගෙන ඉන්නේ ගින්දරටයිද? දෙයක්. ඔබ මේ ඇහැයි කියලා මේ ලස්සන කරන්නේ අලු වලටයිද? දෙයක්. මේ දුමටයිද දෙයක්. මේ පසටයිද දෙයක්. එක ෂණයෙන් එක මොහොතෙන් ඒක අනිත්‍යභාවයටපත් වුණා රූපේ අනිත්‍යභාවය. නේද? ඒසා වේගයෙන් අනිත්‍යභාවයටපත් වුණා වූ රූපය අපි මගේ කියලා නිත්‍ය වශයෙන් ගන්නවා. දැන් මේ රූපය ඇහැ අනිත්‍යභාවයටපත් වෙලා ගින්දර වුණා. ගින්දර නිත්‍යභාවයෙන් තියනවද? ඒකත් අනිත්‍ය වෙනවා. තේරෙනවද? ඒ ගින්දරත් නිවිලා ගිහිලා ජල වාෂ්ප ඇදිලා ඒ ජල වාෂ්ප වලින් වලාකුළු ඇදිලා වලාකුළු වලින් වැස්ස වැඩිලා වැස්සෙන් ඇලදොල ගංගා හැදිලා මොකක්ද මේ අපි දකින්නේ? රූපේ අනිත්‍යභාවය. තේරුණාද? මේ පස් ටික ඉතුරු වෙලා අලු ටික ඉතුරු වෙලා ඇට ටික ඉතුරු වෙලා මහ පොළොවට පස් වෙලා ඒ පසෙන් ගහකොළ පෝෂණය වෙලා ගෙඩි හැදිලා පළ හැදිලා මොකද්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. අපේ රූපේම අනිත්‍යභාවයයි මේ සියල්ල තුලින් අපි දකින්නේ. එහෙනම් මේ පස් ටිකක් දැක්කත් මේ කයෙන් රූපෙන් කැලලක් ගත්තත් එතන දෙකක් නැහැ. සතර මහා ධාතුවමයි රූපේ අනිත්‍යභාවයමයි. තේරුණා? ඉතින් ඒකයි රූපේ කියන්නේ. ඒසා වේගයෙන් එක ෂණයෙන් මේක අනිත්‍යභාවයටපත් වෙනවා. ඒ ෂණයෙන් අනිත්‍යභාවයටපත් වෙනා වූ රූපය මගේ කර ගැනීම දුක. නේද? අපිට පේනවා ඒක මගේ වසඟේ නෑ කියලා. අපිට පේනවා ඒක මට අවශ්‍ය විදිහට පවතින්නේ නෑ කියලා. අපිට පේනවා ඒක තුල ආත්මයක් නෑ කියලා. නිරතුරුවම හේතුන් නිසා ආහාරය නිසා සකස් වෙච්ච නිරතුරුවම දුකටපත් වෙන දෙයක්. නමුත් අපිට ඒක තේරුම් ගන්න බෑ. ඇයි? අපි තුල තියෙන තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව හේතුවෙන් සකස්සා උපාදානය නිසා. තේරුණාද? උපාදානය කියන කාරණේ තෘෂ්ණාව කියන කාරණේදී අපි මෝහයෙන්මයි පිරෙන්නේ. තේරුණාද? එතනදී අපි මොනතරම් දුක දෙයක් වුණත් ඒක ලගින්නමයි එතන බහින්නමයි එතන බැස ගන්නමයි බලන්නේ. මඩවලක් දකින තැන මීහරකා බැස ගන්න. අසෝචි ගොඩක් දකින තැන ඌරා බැස ගන්න. ඒ වගේ අපි දකින තැන සැපයි කියන තැන අල්ලා ගන්නවා තෘෂ්ණාවෙන්. නේද? ඔබත් මමත් මුලින්ම අල්ලාගත්තේ මොකක්ද? මව් කුස. අපි හැමෝම නේද? මේ බැලුම් බෝලයක් වගේ මව් කුස තුල මාස 9ක් හිර වෙලා අසූචි මුත්‍රා ගොඩේ මේක මගේ කරගෙන ජීවත් වුණා අපි හැමෝම. දුකයි කියලා දැක්කද? නැහැ. මේ මව් කුස මගේ කරගෙන ජීවත් වුණේ. එයා එතනදී කොතනකවත් දුකක් දැක්කේ නැහැ, වේදනාවක් දැක්කේ නැහැ, මං හිර වෙලා ඉන්නේ, වකුටු වෙලා ඉන්නේ කියලා දැක්කේ නැහැ. එයා මේක මගේ කරගෙන ජීවත් වුණා අපි හැමෝම. උපාදානයේ බලවත්භාවය මේ කියන්නේ. තේරෙනවද? එතකොට එයාට මාස 9ක් නතරන වෙනකොට එයා මොකද කරන්නේ? එයාට දැන් අවශ්‍යයි මේ ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න. එයාට ඕනේ තව ටිකක් මේක තෘෂ්ණාව වැඩි වුණාම අතපය දිග කරගෙන. අතපය දිග කරගන්න දැඟලිල්ල තමයි අන්න දරුවා ප්‍රසූත වෙනවා කියන කාරණේට එන වෙලාව. එයා දැන් මේ සීමාව වැඩි කරගන්න. එයාට ලෝකෙට එන්න නෙමෙයි ඕනේ. එයාට ලෝකෙට එන්න නොමෙන්න. එයා මේක මගේ කරගෙන මව්කුස දැන් එයා හදන්නේ එයාගේ සීමාව අතපය ලොකු කරගෙන ලොකු පුවාදාන. ඒක සැපයක් කරලා අල්ලන් ඉන්නේ. දැන් මෙයා අතපය දික් කරන දඟලනකොට අන්න දරුවා ප්‍රසූත වෙනවා කියන කාර්යයට ආවා. තේරුණාද? එතකොට එතනදී මොකද්ද කරන්නේ? දරුවා මේ මව්කුස අල්ලගෙන ඉන්නේ මට එන්න බැහැ කියලා. අම්මාට ඕනේ දරුවාගේ මූණ බලන උපාදානෙ දරුවාව අයිති කරගන්න තියෙන උපාදානය අම්මට තියෙනවා. මව්කුස මගේ කරගෙන ඉන්න උපාදානය දරුවට තියෙනවා. එතකොට මව්කුස උපාදානය කරගෙන දරුවා අල්ලගෙන මව්කුසේ ඉන්නකොට අම්මාගේ උපාදානය දරුවා බලන්න. ඒ නිසා මේ දෙන්නගේ උපාදානයේ ශක්තිය වැඩි කාගේද? අම්මාගේ උපාදානය. අම්මාගේ උපාදානයේ ශක්තියේ බලවත්භාවයට අම්මා තටමලා දඟලලා කෑ ගහලා වේදනාව විඳිලා ඒ දැරීම නිසාම දරුවාගේ උපාදානය කඩලා එළියට එනවා. එයාගේ ශක්තිය වැඩි නිසා. දරුවා කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. දරුවා හැදුවේ අතපය දිග අරන් මේක
තව සැපට ඉන්න. තේරුණාද? එළියට එන්න නෙමෙයි හිටියේ. එතනදි තමයි ප්‍රසූත වෙනවා කියන කාරණේ සකස් වෙන්නේ. එතනදී අම්මා හදනවා දරුවා අයිති කරගන්න, දරුවා හදනවා මෙතන මගේ කරගන්න, දෙන්නාගේ ගැටුමෙන් අම්මා දිනනවා. තේරුණාද? ඒ නිසා තමයි දරුවා ලෝකෙට එනකොට බෙරිහන් දීගෙන කෑ ගහගෙන අඬාගෙන ජීවත් එන්නේ ඇයි? මගේ තැනින් මාව උදුරාගත්තා කියන වෛරයයි ඒ ප්‍රකාශ කරන්නේ. අපි කියනවා පුංචි දරුවාගේ හිත ප්‍රභාෂරයි කියලා. පුංචි දරුවාගේ හිත තමයි දරුණුම. ඒ දරුණුභාවයේ ක්‍රෝධය තමයි යටිගිරියෙන් කෑ ගහගෙන එයා එළියට දාන්නේ. තේරුණාද? එයාගේ තෘෂ්ණාව එයා මේ මගෙන් ගත්තායි කියන තැන. නමුත් එයා ලෝකෙට ආවට පස්සේ එයා මොකද කරන්නේ? අම්මාගේ තුරුලට එනවා. අම්මාගේ පියවරු වල උණුසුම ලබනවා. අන්න දැන් පියවරු උපාදානය කරගත්තා. දැන් එයාට ගර්භාෂය මතක එහා අතන උපාදානයි. දැන් පියවරු වලින් දරුවා එළියට ගන්නකොට අන්න කෑ ගහනවා. විකාර දෙනවා. ආයිමත් කැමතිම නැහැ. ඇයි? එතන උපාදානය කරගන්නවා. මේ වගේ තොටිල්ල උපාදානය කරගන්නවා, මොන්ටිසෝරි උපාදානය කරගන්නවා, ඉස්කෝලේ උපාදානය කරගන්නවා. ඊට පස්සේ බිරිඳක් රැකිය ඔහොම යනවා. උපාදානයේ බලවත්භාවය. ඔන්න ඔය උපාදානයේ බලවත්භාවය නිසා අපි මේකේ දුක දකින්නේ නැහැ. අර දරුවා මේ මව් කුස තුල සැපයක් කරලා ගත්තේ අතපය දිගාරම ඇතුළේ මේක ඇතුළේ ඉන්නේ කල්පනා කරලා. තේරෙනවද? ඒක තමයි උපාදානයේ බලවත්භාවය. ඒ නිසා ඒ තෘෂ්ණාව නිසා මේක සකස් කළා. තේරෙනවද? ඒ නිසා අපි හැම වෙලාවෙම මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් තේරුමක් නැහැ. තේරෙනවද? සැනසෙල්ලක් කියලා දෙයක් එහෙම නැත්නම් ලබන්න බෑ. මේ ජීවිතේ හොඳට ලස්සනට ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ අපි දන්නේ